එන්න අපි අද රස්සට වටලප්පන් හදමු. මම මෙතන අරගෙන තියෙනවා අකුරු ග්‍රෑම් 250ක් මේ වගේ චුටි ටික කපා ගන්න. ඊට පස්සේ අපිට ඕන කරන බිත්තර 4ක් බිත්තර ටික වෙන වෙනම කඩලා එකතු කරන්න. ඊළඟට කරද මුංගු 2යි කරපුරට් 2යි කුරුඳු කෑල්ලකුයි මේ වගේ හීනීට කොටලා බිත්තර එකට එකතු කරගන්න. බිත්තර එකට දාගත්තට පස්සේ විනාඩි 10ක් වගේ හොඳට විස් කරගන්න. හොඳින් විස් කරගත්තන් පස්සේ තමයි හොඳට වටලප්පන් එකේ සිදුරු වෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ භාජනයක් ලිපේ දාලා එකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 75ක්. සීනි ටික හොඳින් දිය කරගන්න. ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා ඊට පස්සේ හොඳට නටන වතුර වලින් මෙසන් 3ක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. දැන් ඔයාලට පුළුවන් අර අගුරු ටික දාලා හොඳට කලවම් කරලා චොට්ටක් උක්කුවට මේ මිශ්‍රණය හදාගන්න. දැන් මම ලිපේ ගින්දර වහලා මේකට එකතු කරගන්නවා. උකු පොල් කිරි මිලිට 350ක්. එකත් මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා චොට්ටක් නිවෙන්න තියන්න. නිවුණට පස්සේ ඔයාලට පුළුවන් බිත්තර එකට දාගන්න. දැන් වැල්ල තේ හැන්දකුත් එකතු කරලා හොඳින් විස් කරගන්න. නැවත විනාඩි 10ක් හොඳට විස් කරගන්න. ඉතින් මම කජු ටිකකුත් එකතු කරගත්තා. දැන් ඔන්න අපේ මිශ්‍රණය හරිය. දැන් ඔයාලට පුළුවන් ට්‍රේ එකට දාලා මේ විදිහට වහගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා හරියට විනාඩි 40ක් හොඳින් වටලප්පන් එක තඹ ගන්න. මේ ඕන විනාඩි 40කට පස්සේ දැන් ඔයාලට පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා පැය දෙකක් වගේ තියාගන්න. මේ තියෙන උන හරිම ලේසියෙන් හදාගත්ත රසමස වටලප්පන් එක. ඉතින් ඔන්නවත් හදලා බලන්න මේක හරිම රසයි. හැදුවට පස්සේ කොහොමද කියලා අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න.